ඔය සම්පූර්ණයෙන්ම වැරදි. හරි? මුදල් කියලා කියන්නේ ඔය කාසි නෝට්ටු ටිකට විතරක් නෙවෙයි. ඒ කාලේ ඒ කියන්නේ අවුරුදු 5000කට විතර කලින් මුදල් විදිහට පාවිච්චි කරපු දේවල් අද අපි උයලා කනවා වෙන්නත් පුළුවන්. ඇත්තම කතාව තමයි ක්‍රිස්තු පූර්ව 3000 දී සුමේරියන් ශිෂ්ටාචාරයෙන් තමයි පළවෙනි නිල මුදල් ලේඛකය අපිට අඳුන්වලා දුන්නේ. ඒ රත්තරන්වත් රිදීවත් එහෙම දෙයක් නෙවෙයි. එතනදී යාලා නිල මුදල් ලේඛකයේ විදිහට අඳුන්වලා දුන්නේ බාර්ලි. අපි කෑමට ගන්න බාර්ලි. එතකොට අද වෙනකොට අපි මුදල් විදිහට පාවිච්චි කරන දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ දේවල් වල අර ඇත්ත වටිනාකමක් නැහැ. අපි මේවා වටිනවා කියලා විශ්වාස කරන හින්දා තමයි මුදලට වටිනාකමක් එකතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ මේ මුදල් විදිහට පාවිච්චි කරපු දේවල් වල ඇත්තම වටිනාකමක් එකතු වෙලා තිබ්බා. එකෙන් මුදල් කියන කෑල්ල අයින් කරත් අපිට ඒකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් බාඩි නම් උයලා කන්න හරි පුළුවන්. ඒකට මෙන්න මේ වගේ දේවල් තමයි ඒ කාලේ මුදල් විදිහට පාවිච්චි කරේ. ටික කාලයක් යනකොට අද වෙනකොට ඒක වෙනස්ම පැත්තකට ඇවිල්ලා තියෙනවා. අනාගතයේදී තව මේක සෑහෙන වෙනස් වෙයි. හැබැයි අපිට මුල අමතක කරන්න බෑ. ඔය ක්‍රිස්තු පූර්ව 3000 දී වගේ සුමේරියන් ශිෂ්ටාචාරය තමයි මුලින්ම අපිට මුදල් කියන දේ අඳුන්වලා දුන්නේ.